හරි මුල ඉඳන් රිවයිසින් පාර්ට් එක ගියම් මේ බලා ගන්න මුල ඉඳන් හරි මේ සෛල චක්‍රය හා සෛල විභාජන ක්‍රියාවල මේකේ ලෙසන් පොයින්ට් වෙන්නේ සෛල චක්‍රය ඌනනය හා අනුනනය කියන. එතකොට මේ සෛල චක්‍රයක් කියලා කියන්නේ සෛලයක එක් සෛලයක විභාජනයේ අවසානයේ සිට තවත් සෛලයක විභාජනයේ අවසානයේ දක්වා සිදුවන ක්‍රියාපටිපාටි ක්‍රියාපට අනුපරිවර්තනයට අපි කියනවා සෛල චක්‍රයක් කියලා. පැහැදිලිද? එතකොට මේ බලා ගන්න මේ විදිහට හරිද? එතකොට මේ ශූන්‍යාස්තික සෛල චක්‍රය ගැන කතා කරනකොට අනුනනය කියන එක ප්‍රධාන කොටස් දෙක කර බෙදන්න පුළුවන්. අන්තර් කලාව හා අනුනන කලාව. එහෙම නැත්නම් එම් කලාව කියලා අපි ඒකට කියනවා. අන්තර් කලාව එහෙම නැත්නම් අනුනන කලාව. අනුනන කලාවට තමයි අපි එම් කලාව කියන්නේ. උදේ මෙතන අන්තර් කලාව කියන එක්කිනාට තමයි ගොඩාක් වැඩි කොටසක් හිමිවන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් 90ක වගේ කෘත්‍යයක් කාර්යයක් කරන්න තියෙන්නේ අන්තර් කලාවට. උදේ මේ අනුනන කලාවවත් එම් කලාව කියන එකට මේ ක්‍රියාපටිපාටින් 10%ක් වගේ කුඩා ප්‍රමාණයක් තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ අනුනන කලාව අපි කතා කරනක පැත්තකින් තියලා ඉස්සෙල්ලාම අන්තර් කලාවට આવොත් අන්තර් කලාව බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට. එක ගැප් 1 කලාව. එහෙම නැත්නම් පළමු පරතර කලාව. දෙක සින්තටිස් කලාව. එහෙම නැත්නම් සංශ්ලේෂණ කලාව. තුන වෙන්නේ ගැප් 2 කලාව. එහෙම නැත්නම් අපි කියනවා දෙවන පරතර කලාව කියලා. හරි. අපි බලමු මේ ගැප් 1 කලාව හේවත් පළමු පරතර කලාව කියන කලාව කොහොමද මෙයාට වෙන ක්‍රියාවලිය මොනවද මෙයාට තියෙන කෘත්‍යය කියලා. හරි. උදේ ගැප් 1 කලාව පළමු පරතර කලාව කියන එක්කිනාට සිදුවන ක්‍රියාවලිය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය තමයි යට පළවෙනි ක්‍රියාවලිය විදිහට හම්බෙන්නේ. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණය කරලා අර සෛලයේ වර්ධනය එහෙම නැත්නම් සෛල වර්ධනයන වගපාගෙන එන්ඩ්‍රයිකා නිපදවන්න තියෙන්නේ මේ ගැප් 1 ඉවත් පළමු පරතර කලාවට. ඊළඟට මෙයාට හිමි වෙනවා අර ඊළඟට තියෙන S කලාව තියෙනවානේ. මේ S කලාවට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවන්න වෙන්නේ මේ පළමු පරතර කලාවට. හරිද? හරි. අපි යනවා S කලාවවත් සින්තටිස් කලාව. එහෙම නැත්නම් සංශ්ලේෂණ කලාව. උදේ මේ සංශ්ලේෂණ කලාව ගැන කතා කරන්න යනකොට මෙයාට තියෙන පළවෙනි ක්‍රියාවලිය තමයි DNA ප්‍රචලිත කිරීම. DNA ප්‍රචලිත කරනවා කියන්නේ මාතෘ සෛලයට සමාන මාතෘ DNAට සමාන දොයිට්ටු DNA අණු දෙකක් නිපදවනවා කියන්නේ. ඒතර DNA ප්‍රචලිත කිරීම තියෙන්නේ මේ S කලාව සින්තටිස් කලාව එහෙම නැත්නම් සංශ්ලේෂණ කලාවට. එයාට හම් වෙන ඊළඟ ක්‍රියාවලිය තමයි හිස්ටෝන ප්‍රෝටීන නිපදවීම. හරි. හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය. මේ DNA ප්‍රචලිත කිරීම DNA ප්‍රචලිත කරනවා ඊළඟ හිස්ටෝන ප්‍රෝටීන නිපද වෙනවා අර අන්තිම වශයෙන්. හිස්ටෝන ප්‍රෝටීනවත් DNA වෙලීමෙන් ක්‍රොමැටින් ද්‍රව්‍ය හදනවා. මොකක්ද කියන්නේ? හිස්ටෝන ප්‍රෝටීන මත DNA වෙලීමෙන් ක්‍රොමැටින් ද්‍රව්‍ය හදනවා. දැන් මේ S කලාව අවසානයේ සෛලයේ තියෙන DNA ප්‍රමාණය දෙගුණ වෙනවා. DNA ගුණ කිරීම දෙකයි කියන්නේ. S කලාව අවසාන වෙනකොට සෛලයේ DNA ප්‍රමාණය දෙගුණ වෙලා තියෙන්නේ. ඔක දෙගුණ උනේ කොතනින්ද? හරි. ඒ ක්‍රියාපටිපාට දැනටමත් ඔයාලට තේරෙන්න ඕනේ. හිස්ටෝන ප්‍රෝටීනයක් කියන්නේ එකක් DNA ප්‍රචලිත වෙනවා. වලයක් කියන්නේ එකක්. ඒ දෙකම එකට හැදුනහම DNA දෙගුණ වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟට මේ G2 කලාව කියන්නේ දෙවන පරතර කලාව. මේක නම් මහා අමුතුම කලාවක්. මොකද බලන්න මේ G1 කලාව එහෙම නැත්නම් ගැප් 1 පළමු පරතර කලාව ගන්නවා නම් ඔයාලා මේ දෙවන පරතර කලාව කියන එක ඔයා ඒකත් එක්ක කම්පැරිසන් කරලා ඔයාලට ලියන්න පුළුවන්. බලන්න. මේ පළමු පරතර කලාවට තියෙන ප්‍රෝටීන සංශ්ලේෂණය ඒ වගේම සෛල වර්ධනය මග පාගෙන සෛල ඉන්ද්‍රයිකාණික උදේ G2 කලාව නැත්නම් G2 කලාවේවත් දෙවන පරතර කලාවට තියෙන්නේ සෛල ඉන්ද්‍රයිකා මෙන්ම ප්‍රෝටීන සංශ්ලේෂණය මගින් සෛලයේ වර්ධනය මඩ පැවැත්වීම. එහෙම නැත්නම් අඛණ්ඩව පවත්වා ගැනීම. ඒ කියන්නේ සෛල ඉන්ද්‍රයිකා මෙන්ම ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු කරන ගමන් සෛල වර්ධනයේ අඛණ්ඩ පැවැත්ම පවත්වා ගැනීම. ඒක තමයි අර දෙන ක්‍රියාපරිපාටි.
ඊළඟට අනුරණ කලාව සඳහා අවශ්‍ය ප්‍රෝඩින නිපද මේ මෙතන සිදු වුණා S කලාවට අවශ්‍ය ප්‍රෝඩින නිපදවීම. දැන් මේ G2 කලාවක් දෙවන පරතර කලාව කරන්නේ අනුරණ කලාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝඩින නිපදවීම. ඊළඟට කේන්ද්‍ර දේහය ද්විධාකරණය වීම. ද්විකරණය වීම. හරි. මෙන්න මේ විදියට පුතා අපිට තියෙන අන්තර් කලාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඊළඟට තමයි තියෙන්නේ අනුරණ කලාව. එහෙම නැත්නම් අපි කියනවා M කලාව කියලා. සෛල විභාජනයේ ඉදිරි කලාවලට සෑම සඳහා සෛලයේ සූදානම් බව සහතික කිරීමට සෛල චක්‍රය පාලනය කරන පිරික්සුම් ස්ථානය G1, G2 හා M කලාවල ඇත. ඒ කියන්නේ සෛල විභාජනයේ දැන් ඉදිරි කලාවලට සූදානම් කියලා සෛලයේ සූදානම් කියලා සහතික කරන්නේ සෛල චක්‍රය පාලනය කරන පිරික්සුම් ස්ථානවල G1, G2 හා M කලාව විසින්. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් මේ කලා තුනෙන් ඇවිල්ලා G2 කලාව කරනවා මේ අනුරණ කලාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝඩින නිපදවීම. එතකොට G2 කලාවෙන් ඊළඟ කලාවලට යන්න නම් පිරික්සුම් ස්ථාන තියෙනවා. ඒ පිරික්සුම් ස්ථාන තමයි G1, G2 හා M කලා කියලා කියන්නේ. ඒ පිරික්සුම් ස්ථාන වලට යන්න නම් මෙයා ඊළඟ කලාවට යන්න සූදානම් බව හඟවන්න ඕනේ. සමහර සෛලවලට G1 කලාවෙන්ම ඉදිරියට යාමට සංඥා ලැබෙන අතර G1, G2 හා M සම්පූර්ණ කර යයි. සමහර සෛලවලට ඉදිරියට යාමට සංඥා නොදුන් විට සෛල විභාජනයේ නොවන G0 කලාවට යයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් මම මෙන්න මේ විදියට රවුමක් ගන්නවා කියන්නකෝ. හරිද? මේ විදියට රවුමක් අරගෙන මම මේ රවුමට ඇතුලෙන් තවත් රවුමක් අදිනවා. දැන් මෙයා තමයි G0 කලාව. හරිද? එයා තමයි G0 කලාව. මෙයා G1 කලාව, මෙයා G2 කලාව. මේ කලාවේ දැන් මෙහෙමනේ මේ කලාව දැන් G1 කලාවෙන් පිරික්සුම් ස්ථානයට අවසර දෙනකොට යා G1 G2 හා මැද තියෙන M කලාව පූර්ණය කරලා එයා මේ ඊළඟ කලාවට එනවා. හැබැයි පුතා මෙතනින් G1 ගෙන් ප්‍රතික්ෂේප වුණොත් එයා M හරවල එළියට යනවා. එළියට කියන්නේ එළියෙන් තියෙන කලාව G0 කලාව කියලා. ඒ G0 කලාවට යනවා. පැහැදිලිද? මේ මිනිස් දේහය කියන්නේ මිනිසාගේ දේහය මානව දේහය තුල බොහෝ සෛල G0 කලාවේ පවතී. දැන් G0 කලාව කියන්නේ මොකක්ද කියලා අපි හොඳට දන්නවා. දැන් අපි හොඳටම දන්නවා G0 කලාව කියන්නේ මොකක්ද කියලා. G0 කලාව කියන්නේ එයා දැන් මේකේ තියෙනවා මධ්‍යස්ථාන. ඒ මධ්‍යස්ථාන වලින් තමයි ඊළඟ කලාවට යන්න සූදානම් කියලා සූදානම් කරන්නේ. දැන් G1 කලාවට ඇවිල්ලා G1 කලාවෙන් ඒකට අවසර දුන්නොත් ඒ සූදානම් කියලා කිව්වොත් G2 කලාව M කලාව සම්පූර්ණ කරලා ඊළඟ කලාවට සම්පූර්ණ වෙනවා. හැබැයි එහෙම කලාවකට කියන්නේ G1 ප්‍රතික්ෂේප කරොත් එයා හේම G0 කලාවකට යවනවා. ඒ G0 කලාවට යවන්න පටගත්ත අපිට ගොඩක් වැදගත් වෙනවා. ආයෙ ඉස්සරහට කතා කරද්දි කියලා දෙන්නම්. ඊළඟට මිනිස් දේහය තුල බොහෝ සෛල G0 කලාවේ පවතිනවා. සාමාන්‍ය මිනිසාගේ දේහය ගත්තාම G0 කලාවේ බොහෝ සෛල
මිනිස් දේහයේ G0 කලාවේ බොහෝ සෛල ඇත. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. හරිද? මිනිසාගේ දේහය ගත්තාම ඒ දේහයේ G0 කලාවේ බොහෝ සෛල තියෙනවා. ඒක ස්නායු සෛල, පේශි සෛල. ස්නායු සෛල, පේශි සෛල. මේ දෙක ගත්තාම පොඩ්ඩක් බලන්නකෝ. දැන් මේක නිකන් අපේ එදිනදා ජීවිතය වගේ පොතක්. ඒ කියන්නේ දැන් අපි escape අපි එක අධියර ශිෂ්‍යත්වයේ අධියරින් සාමාන්‍ය අධියරට සාමාන්‍ය පෙළ අධියරට එනවා. සාමාන්‍ය පෙළ අධියරින් සමහර කට්ටිය මිස් වෙලා යනවා. සමහර කට්ටිය උසස් පෙළ අධියරට එනවා. මට කියන්න පුළුවන් මේ G0 කියන අධියරේ ඉන්නේ O level අසමත් කියන අධියර. මට කියනවා මේ G0 කියලා ඉන්නේ O level අසමත් කියන අධියර. හැබැයි මට කියන්න පුළුවන් මේ G1 එකෙන් පාස් වෙලා G2M කලා ප්‍රසාරගෙන එයාලව හදාගෙන ඉතින් ඉලක කලාවට සුදුසුකම් ලබන කට්ටිය A level සමත් කියන. A level සමත් කට්ටිය කියලා. ඒක පැහැදිලිද? හරියට ජීවිතේ පුතා ඒ වගේ. ඊළඟ අධීර කියන්නේ අපිට ටාගට් ගොඩක් තියෙනවා. ටාගට් එක ඇචීව් කරගෙන යනකොට තමයි ඒ වගේ අපි සක්සස් වෙන්නේ. ඉතින් මේක ඇතුළට කලා එනවනේ. දැන් තමයි අපි කතා කරන්න යන්නේ මේ අනූනන කලාව ගැන. අර පැත්තට දාන්න. දැන් ඊළඟට බලන්නකෝ. දැන් එන්නේ මේ අනුනනේ කියන කොටස ගැන කතා කරා. හරිද? අනුනනේ කියන කොටස ගැන කතා කරන්න අපි එන්නේ මේ කොටසෙන් අලු පොඩ්ඩක් ලෙසන් වයිස් රිවයිස් කරලා දාමු පොඩ්ඩක්. ඊළඟට මේ අනුනනේ කියන කොටස ගැන කතා කරන්න යන්නේ. දාන්න මාතෘකාව අනුනනේ. තමයි අනුනනේ කියලා කියන්නේ එක්මාත්‍ර න්‍යෂ්ටියකින් එකිනෙකට සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටික විභාජනය වේ. ඒ කියන්නේ එක්මාත්‍ර න්‍යෂ්ටියක් තියෙනවා. ඒ මාත්‍ර න්‍යෂ්ටියකින් එකිනෙකට සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටික විභාජනයට අපි කියනවා අනුනනේ කියලා. දැන් මේ අර සෛල චක්‍රය වගේ කන්ස් එකක් නේ. මෙතන තියෙන්නේ මේ DNA ප්‍රචලිත වීම වගේ කියාවලියක්. මේ මාතෘ සෛල සමාන ද්විත්‍රු සෛල දෙකක් නිපදවනවා. ඒ වගේ මේක මේ අනුනනේ කියලා කියන්නේ එක් මාතෘ න්‍යෂ්ටියකින් එකිනෙකට සර්ව සම. ඒ කියන්නේ ප්‍රවේණිකව සර්ව සම. DNA RNA සමග ප්‍රවේණිකව සර්ව සම ද්විත්‍රු න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටික විභාජනයට අපි කියනවා අනුනනේ කියලා. එක්මාත්‍ර න්‍යෂ්ටියකින් එයාටම සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටික විභාජනයට අපි කියනවා අනුනනේ කියලා. හරි. මේ අනුනනේ වෙන්නේ ක්‍රියාවලි ප්‍රහකට. මේ අනුනනය කියන ක්‍රියාවලිය කොටස් පහකට වෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි. මෙතන කොටස් පහකට වෙන්නේ. මම යට ඉඳන් උඩට ලියන්නම්. හරි. එක තමයි ප්‍රාක් කලාව. ප්‍රාක් කලාව, පෙරයෝග කලාව, ඊළඟට යෝග කලාව, වියෝග කලාව,
අන්තර් කලාව. මේ විදියට කලා පහකට තමයි සිදුවන්නේ අනුමනනය කියන ක්‍රියාව. උදා ඊළඟට මේ බලන්න. ඔයා අනුමනනය ඉවර කරා කියන්නේ ඊළඟට උනනය විතරයි තියෙන්නේ. එතකොට ඔයා මේකේ ගොඩක් දුරට තියරි කම්ප්ලීට්. ඊළඟට ඔයාලා යන්න ඕනේ. මේකට දාලා පේපර්ස් ලියන්න ඕනේ. මේකට මේ කොටසට දාලා පේපර්ස් ලියන්න ඕනේ. හරි. මට තව විනාඩි 2ක් දෙන්න මම ඉක්මනට එනවා. පොඩි වැඩකට යන්න වෙනවා. හරි. අනුනනය ප්‍රධාන වශයෙන් කලා පහකට බෙදලා කතා කරන්නේ අපි. එකක් වෙනවා ප්‍රාක් කලාව, ඊළඟට පෙරයෝග කලාව, යෝග කලාව හා වියෝග කලාව. මේ කොටස් සීරියස් එක විදියට බෙදලා තමයි අපි කතා කරන්නේ මේ කොටස් ටික. හරි. එහෙනම් අපි කතා කරන්න අපේ පළවෙනි මාතෘකාව ප්‍රාක් කලාවට. හරි. දාන්න පළවෙනි ලෙසන් රිවයිසස් මාතෘකාව ප්‍රාක් කලාව. හරි. තව ප්‍රාක් කලාව ගැන කතා කරන් යනකොට මම හිතන්නේ මේ බයොලොජි වල මාර විදියට සාමාන්‍ය ඇක්ටිං කරලා කියන්නේ ෆේවරිට් විදියට එන මාරම ආසාවෙන් ඉගෙන ගන්න. සාමාන්‍ය ආසාවෙන් ඉගෙන ගන්න කියලා අමිලසෝගේ පොඩි උරුදයක් ගත්තා. ආසාවෙන් ඉගෙන ගන්න කියලා එහෙම පදයක් දාන්න පුළුවන් බයොලොජි වලට. ඒ කියන්නේ මාර විදියට ඇක්ට් එක අපි ඇදිලා යනවා මේ පාඩමට. එහෙම එකක් බලගන්න. සාමාන්‍ය මේ ප්‍රාක් කලාව ගැන කතා කරනකොට ක්‍රොමැටින් ද්‍රව්‍යය දන්නවනේ ක්‍රොමැටින් ද්‍රව්‍ය කියන්නේ මොකද කියන්නේ? එනියස්ටියත් එක්ක මම කියලා දීගෙන යන්නම්. ක්‍රොමැටින් ද්‍රව්‍යයේ කෙටිවීම හා ඝනකම් වීම වගේ ඝන වී වර්ණ දෙය. දැන් මම ඕම් බලන්නකො. නියස්ටියක් කඩලා නියස්ටියක් හදන්න යන්නේ. ඒක මාරම කතාවක්. නියස්ටියක් කඩනවා මම ප්‍රාක් කලාවේ මම අන්ත කලාවෙන් නියස්ටියක් හදනවා. අන්න එහෙම වැඩක් කරන්න යන්නේ. හරිද? දැන් ප්‍රාක් කලාව කියලා කියන්නේ ක්‍රොමැටින් ද්‍රව්‍යයේ කෙටිවීම හා ඝනකම් වීම මගෙන් ඝන වී වර්ණ දේහ බවට පත් වෙනවා. හරිද? මොකක්ද කියන්නේ? ක්‍රොමැටින් ද්‍රව්‍යයේ කෙටිවීම හා ඝන වීම මගින් මේ ක්‍රොමැටින් ද්‍රව්‍ය කෙටිවීම හා ඝන වීම මගින් ක්‍රොමැටින් ද්‍රව්‍යයේ කෙටිවීම හා ඝන වීම මගින් ඝන වී වර්ණ දේහ බවට පත් වෙනවා. ඝන වී වර්ණ දේහ බවට පත් වෙනවා. හරිද? වර්ණ දේහ බවට පත් වේ. ඊළඟට මොකද? ක්‍රොමැටින් ද්‍රව්‍යයේ කෙටි වෙනවා. එහෙමලා කෙටි වෙලා යන ඝන වෙනවා. කෙටි වෙලා ඝන වෙලා වර්ණ දේහ බවට පත් වෙනවා. හරි. දැන් අර නියස්ටිය තුල තියෙනවා මේ නියස්ටිය ගත්තාම ඉන්ද ඉවර ගේස් එකක් තියෙන්නේ බ්ලැක් එකේ. මට බේඩ් ටිකක් ගේන්න බැරි වුණා. දැන් ඉතින් ග්‍රීන් එකෙන් ඉස්සරහට ග්‍රීන් එකෙන්ම කරන්න. හරි. ග්‍රීන් එකෙන්ම කරගෙන යන්න වෙන්නේ වෙන එක මාකපින් එකක් වන්න නැතුව. මේ තියෙන්නේ නියස්ටික. මේක ඇතුලේ තියෙනවා නියස්ටිකාවක් කියලා එකක් මේ තියෙන්නේ. සෛලයේ තියෙන රයිලේ මත තියෙන නියස්ටිකාවක් කියලා. දැන් තියෙනවා මේ ක්‍රොමැටින් ද්‍රව්‍යය මේ තියෙන ක්‍රොමැටින් ද්‍රව්‍යය. මේ තියෙන ක්‍රොමැටින් ද්‍රව්‍යය. හරි. දැන් මේ ක්‍රොමැටින් ද්‍රව්‍යය ඝන වෙනවා. ඒ ද්‍රව්‍යය ඝන වෙලා කෙටි වෙනවා. ඊට පස්සේ ඝන වී වර්ණ දේහ බවට මෙයාලපත් වෙනවා. ඔය වර්ණ දේහ වලපත්. දැන් එන වැඩේ තමයි න්‍යෂ්ටිකාව
අතුරුදන් වෙලා යනවා. මේ න්‍යෂ්ටිකාව කියන එක අතුරුදන් වෙලා. දැන් වෙන වැඩි තමයි මේ මෙහෙම වලට. දැන් මේ තියෙන්නේ සෛලය. සෛලය ඇතුලේ තියෙනවා න්‍යෂ්ටි කියන්නේ වර්ණ දේහ. වර්ණ දේහයත් එක්කම තවත් තියෙනවා න්‍යෂ්ටිකාව කියලා. මේ න්‍යෂ්ටිකාව අතුරුදන් වෙලා යනවා. න්‍යෂ්ටිකාව අතුරුදන් වෙලා ගිහිල්ලා ඒ න්‍යෂ්ටිය තුල තමයි මේ වර්ණ දේහ කියනවා. දැන් වෙන වැඩි තමයි මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. දැන් සෙන්ට්‍රොමියරයක් හදනවා. කොහෙසයින් ප්‍රෝටීනයක් තියෙනවා. සෙන්ට්‍රොමියරය මගින් සම්බන්ධ වී ඇති සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ. දැන් පුතේ වර්ණ දේහ දර්ශනීය වන්නේ මෙන්න මේ විදිහට නේ. අයිය ගිහින් නැහැ කියලා ගන්න ඔයා යන්න දෙන්නේ නැහැ. අයිය ගිහින් නැහැ කියලා ගන්න ඔයා යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙවල් වලට. අයිය ආයේ පහෙන් හයන ඩීවාර දෙනවනේ. අය සෙල්ලම ඕනේ නැහනේ. පාලම් කරන වැඩ ඉඳලා මේ තියෙන්නේ වර්ණ දේහ. මේකට අපි කියනවා සෙන්ට්‍රොමියර් එක. පහේ ඉඳලා 6 වෙනකන් ඩීවාර දෙනවනේ. තේරෙනවද? සෙන්ට්‍රොමියර්. ඉස්කෝලේ ගන්න හදනවා. මේ තියෙන්නේ සහෝදර වර්ණ දේහ. එච්චරනේ කියන්නේ මහ වැඩක් කියලා නෑනේ. ඉස්කෝලේ දෙන්නම් ගන්න කිසි වෙලාවක් දෙන්නේ නැහැ අම්මා. අකනේ කියේ ඉතින් දෙන්නම් ගෝයා කතාව කියන්න දෙන්නේ නැහැ. දෙයියනේ ගෙවල් ගානේ අන්ට එපා. මේ තියෙන්නේ සහෝදර වර්ණ දේහ. හරි මේ තියෙන්නේ කොහෙසීන් ප්‍රෝටීන්. මෙතන මේ තියෙන සෙන්ට්‍රොමියරය ගැන ලස්සන කතා ටිකක් ඉස්සරහට කියලා දෙනවා. එහෙනම් බලන් ඉන්න. ඒ ගැන මාර ලස්සන ප්‍රොෆෙක්ට් විදිහට කියලා දෙන්න තියෙනවා. මේ සෙන්ට්‍රොමියරය කියන සෙන්ට්‍රොමියරය වටේට සහෝදර වර්ණ දේහ ඛණ්ඩාංක දෙකකින් තමයි දෙපැත්තට බැඳෙන්නේ. ඒ ඛණ්ඩාංග දෙකකින් බැඳුනට පස්සේ ඒ සහෝදර වර්ණ දේහාංශ අතර වර්ණ දේහයක් තියෙනවා මේ ප්‍රෝටීනයක් තියෙනවා. අපි ඒකට කියනවා කොහෙසයින් ප්‍රෝටීන කියලා. කොහෙසයින් ප්‍රෝටීන. හරි. දැන් සෙන්ට්‍රොමියරය මගින් සම්බන්ධ වී ඇති සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව වර්ණ දේහ පේනවා. කියන්නේ මොකක්ද? මේ හරිය පේනවද? මේ දැන් වෙන්නේ සෙන්ට්‍රොමියරය මගින් සම්බන්ධ වී ඇති සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමියරය මගින් සම්බන්ධ වී ඇති සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමියරය මගින් සම්බන්ධ වෙලා තියෙන සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ පේනවා. දෙකක් සහිතව වර්ණ දේහ පේනවා. දැන් බෑද මේක මේ මාර පර්ෆෙක්ට් මාක් එක. ඒක ප්‍රාක් කලාව ගැන කතා කරනකොට හරි දැන් සෙන්ට්‍රොමියරය මගින් සම්බන්ධ වෙලා තියෙන සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව වර්ණ දේහ වෙනවා. දැන් මේ සහෝදර වර්ණ දේහාංශ දෙක සහෝදර වර්ණ දේහ අතර තියෙනවා ප්‍රෝටීන. ඒකට කියනවා මේ කොහෙසීන් ප්‍රෝටීන කියලා. ඒ මම ලීයක් ගන්න කලින් එතන එන්න ඕනේ ඈ. කොහෙසීන් ප්‍රෝටීන කියලා තමයි අපි ඒකට කියන්නේ මේ. දැන් මේ කොහෙසීන් ප්‍රෝටීන මගින් සහෝදර වර්ණ දේහාංශ වල බාහුව බැඳිලා තියෙනවා. මොකක්ද කියන්නේ? මේ කොහෙසීන් වර්ණ දේහාංශ මගින් අර සහෝදර වර්ණ දේහාංශ වල බාහුව බැඳිලා තියෙනවා. ඒක හින්දාම අණුවන තර්කව හදනවා. මොකද්ද සිදුවන්නේ? මේ ප්‍රාක් කලාව තුල තමයි අණුවන
තර්කුව සෑදීම සිදු කරයි. මේ අනුන්නන තර්කුව හඳුන්වනවා අපි නමකින්. ඔයයි කොහොමදම දන්නවනවා. කේන්ද්‍ර දේහය. උදේ කේන්ද්‍ර දේහ දෙකක් තියෙනවා සෛලයක් තුල. ඒක ඉස්සරහට කියලා දෙන්න. හරිද? අනුන්නන තර්කුව සෑදීම සිදු කරන්නේ කවුද? ප්‍රාක් කලාව. දැන් ප්‍රාක් කලාව සිදු කරන්නේ මොකද්ද? ක්‍රොමැටින් ද්‍රව්‍යයේ කෙටිවීම හා ඝන වීම මගින් ඝන වී වර්ණ දේහ බවට පත් වෙනවා. ඊළඟට න්‍යෂ්ටිකාව අතුරුදන් වෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? සෙන්ට්‍රොමියරයට සහෝදර වර්ණ දේහාංශ දෙක වගින් බැඳෙනවා. බැඳලා ඒක කොහෙසින් ප්‍රෝටීන මගින් යාලක වර්ණ දේහාංශ වල බාහුව සම්බන්ධ කරනවා. සෙන්ට්‍රොමියරය වගේ සම්බන්ධ වෙන සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ පේනවා. දැන් තමයි සිදුවන්නේ අනුන්නන තර්කුව සෑදීම. එන්න මේ පැත්තට. හරි. දැන් සිදුවන ක්‍රියාවලිය තමයි අනුන්නන තර්කුව සෑදීම. හරි මොකක්ද සිදුවන්නේ? අනුන්නන තර්කුව සෑදීම. ඒ කියන්නේ ප්‍රාක් කලාව තුලම තමයි මේ අනුන්නන තර්කුව සෑදීමක් සිදුවන්නේ. හරි බලමු. අර කොහෙසින් ප්‍රෝටීන මගින් මෙම සහෝදර වර්ණ දේහාංශ වල බාහුව බැඳිලා තියෙනවා. දැන් තමයි මේ අනුන්නන තර්කුව සාදන්නේ. අපි ඉස්සෙල්ලා වදිනවා තර්කුව. තර්කුව අදින්නේ මේ විදිහට. එන්න මේ විදිහට තර්කුව අදිනවා. ඊළඟට තර්කුවට උඩින් තියෙන තර්කුවේ කොටස ඇඳලා දැන් මේ තර්කුවේ තියෙනවා මේක මාර ලස්සන ක්‍රියාවලියක්. ඊළඟට ප්‍රාක් කලාව, ඊළඟට පෙරයෝග කලාවයි, ඊළඟට අර යෝග කලාව එහෙම කියලා දෙනකොට ලස්සනට කියලා දෙන්න. මේ තියෙන්නේ තර්ක සුද්ධ නාලිකා. මේ තර්ක සුද්ධ නාලිකා. මේ තියෙන්නේ තර්කුව මේ තියෙන ඉහළට තර්කු තන්තු. මේ තියෙන්නේ තර්කු තන්තු. හරිද? මොකද්ද? මේ තියෙන්නේ තුරු තන්තු. මෙන්න මේ සෙට් එකට අපි කියනවා තුරු තන්තු. මේ තියෙන්නේ තුරු තන්තු. මේ තියෙන්නේ තර්කු සුද්ධ නාලිකා. තර්ක සුද්ධ නාලිකා. ඊළඟට මෙතන තියෙනවා තුරුව. මේකට අපි කියනවා තුරුව කියලා. මේකට කියනවා අපි තුරුව කියලා. මේකට තමයි අපි තර්කුව කියන්නේ. මේකට අපි තර්කුව කියලා. උදා මේ හැම එකක් මේ සම්පූර්ණ එක සලකලා අපි කියනවා මොකද්ද මං ඉස්සෙල්ලා කිව්වා කේන්ද්‍ර දේහ කියලා. දේ අනුන්නන තර්කුව සෑදීම සිදු කරන්නේ ප්‍රාක් කලාවේ. කොහෙසින් ද්‍රව්‍යයත් එක්ක සෙන්ට්‍රොමියරයත් එක්ක බැඳිලා ඊළඟට අනුන්නන තර්කුව සාදන්නේ මේ විදිහට. මේ අනුන්නන තර්කුව උඩම තියෙනවා තුරු තන්තු, ඊළඟට තර්කු සුද්ධ නාලිකා, තර්කුව, ඊට තුරුව තියෙනවා. මේ හැම එකක්ම සලකලා මුළු එකම කියනවා chart එක flow chart එකටම කියනවා කේන්ද්‍ර දේහය කියලා. පැහැදිලිද? ඊළඟට අපි යනවා පෙරයෝග කලාව. ඊළඟට අපි යනවා පෙරයෝග කලාව. තව මේ පෙරයෝග කලාවත් එක්ක දැන් ඉස්සරහට කතා කරන් යනකොට මාර විදියට පර්ෆෙක්ට් ලෙවල් එකට මේක කතා කරනවා. මේක සම්පූර්ණයෙන්ම ස්ටෝරි එකක් විදියට තමයි ඔළුවේ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මුල් විදියටම කතන්දරයක් විදියට ඔළුවේ තියෙන්න ඕනේ. ආය නියමටම වැඩේ පර්ෆෙක්ට් වෙනවා. හරි බලන්න. අපි කතා කරනවා පෙරයෝග මේක මම හදපු ෂෝට් නෝට් එකක්. මම හිතන්නේ මේක මම උගන්වන්න විදිය හරි කියලා හිතලා මම හදපු ෂෝට් නෝට් එකක් තියෙනවද කියලා මොකද නැහැ. හිතනවා මම තේරෙන්නේ නැති විදියට කියලා දෙන්නේ නැහැ. මම නම් හිතන්නේ මේක තේරෙන විදියට මම කියලා දෙන්නේ. මේක මම හදපු ෂෝට් නෝට් එකක් මේ මම මේක මේ තනියම හදාගත්ත එකක්. මේ කොහොමද බලාගෙන හදාගත්ත ෂෝට් නෝට් එකක් එහෙම නෙවෙයි. මොකද නැත්තම් ඊළඟට ගියයි අර මෙන් හරි කොපිරයිට් පදීමට. මම කොපිරයිට් නෑ. ඉතින් ඔයාලා ගන්න පෙරයෝග කලාව. ප්‍රාක් කලාව අපි දැන් කතා කරනවා පෙරයෝග කලාව.
පෙරයෝ කලාව. හරි. බලා ගන්නකො. එහෙනම් දැන් අරගේ න්‍යෂ්ටික දැන් ප්‍රාක් කලාවේදී න්‍යෂ්ටිකාව නැති වුණා. දැන් පෙරයෝ කලාවේදී න්‍යෂ්ටික ආවරණය බිදී යනවා මාරසීන් එක නේද? න්‍යෂ්ටික ආවරණය බිදී යනවා. එතකොට මාරසීන් එකක් වෙනවා. න්‍යෂ්ටික ආවරණය බිදී යනවා. මේව දැන් තියෙනවා. දැන් න්‍යෂ්ටික ආවරණය බිදී තියෙන්නේ. දැන් තර්කුවක් තියෙනවා මෙතන මෙතන. මෙතනක් තියෙනවා තර්කුවක්. මෙතන තියෙනවා සහෝදර වර්ණ දේහාංශ සමග බැඳිලා සෙන්ට්‍රොමියරේ. කොහොමද තියනවද කියලා අපි දන්නේ නැහැ.